දේවි කුසුමාසන කියන්නේ අන්න ඒක. නැතු අර සම්ප්‍රදායක අපි හැමදාම දන්න ඔය උඩින් අතපත ගාපු ඉතිහාස කතාවක් නෙවෙයි. ඔව්. එතකොට දැන් මේ මට කියනවා ඊට කලින් තව තියෙනවා අපි පොඩ්ඩක් ෆිල්ම් එකේ කතා කරමු. මේ දේවි කුසුමාසන චිත්‍රපට සඳහා ඔබ තෝරාගත්ත නල්ලිලු බැලෑනිය. කොහොමද ඔවුන්ගෙන් ඔබ බලාපොරොත්තු වෙච්ච සාධාරණීය ඒ දේ ඉතුණාද? නිසකෝම රංග. අලුත් පුහුණු තිබ්බා අපිට ගොඩක් තිබ්බා. ඔව්. කොහොමද ඔබේ චිත්‍රපටයක අලුත් සොයාගෙන තියෙනවනේ. තියෙනනේ ඔව්. හරි. හැබැයි අර අපි අමතක නොකළ යුතු චරිත දෙකක් භූමිකා දෙකක් නිරූපකයන් දෙදෙනෙක් ගැන කියන්න කැමතියි මම විශේෂයෙන් මේ කොණප්පු බණ්ඩාරගේ එහෙම නැත්නම් විමලධර්ම සූරිය රජතුමාගේ චරිතය නිරූපණය කරන හේමල් රණසිංහ. දැන් ඔහු පුදුමයකට වගේ මේ මම පෞද්ගලිකව දකිනවා ඔහුගේ මේ ශරීර ස්වරූපේ පවා මගේ ඔළුවේ හිටපු විමලධර්ම සූරියගේ රූපයට අතිශය සමානයි. විමලධර්ම සූරිය මම දැකලා නැහැ තමයි. හැබැයි මේ සියල්ල ආලෝලනය කරපුවාම රූපයක් බැලුණා අපිට. ඒ රූපේ බොහෝ දුරට සමානයි මේ විමලධර්ම සූරිය රජතුමාට. ඒතකොට මේ ප්‍රශ්නේ තියෙන්නේ එහෙම ඌ පමණින් චරිතයට සාධාරණ ස්ටේජ් එකක්ද කියලා කියන්න බෑ රඟපානක. හැබැයි ඔහු මේ නිරූපණයට ඇවිල්ලා වැඩි දරසර කීපයකට යන්න ෂොට්ස් කීපයකට යන්න කලින් මට තේරුණා වැඩේ අල්ලගෙන ඉන්නේ කියලා. ඒකට හේතුව ඔහු දැඩි ගැඹුරු ගවේෂණයක හිටියා මම දන්නා මේ චරිතයට චරිත ගර්භයට මේ කැරක්ටර් කෝ එකට පිවිසෙන්න ඔහු විශාල පරිශ්‍රමයක් දැරුවා. පළවෙනි පරිශ්‍රමය තමයි ඔබට පුළුවන් වුණා ඊටාම අපූර්ව චිත්ත ඒකාග්‍රතාවක් ඇති කරගන්න. ඒකනේ අමාරුමනේ. ඒ චිත්ත ඒකාග්‍රතාව හරහා ඔබ පිටපත තුලින් මේ පිටපතේ සාරය වුවත් වින්දා. එතනදී ඔහුට අහු වුණා මේ චරිතය. ඒ චරිතය ඔහු ඊටාම ලස්සනට සංවර්ධනය කළා. අපි කියනවා ඔකට මේ inner truth කියලා. inner truth of the character කියලා කියන්නේ මේ චරිතයක දෙන අභ්‍යන්තර සත්‍යය. හරි? තව රූපණ ගුරුකුලයක් කියනවා මේ character particle කියලා. චරිත අංශු කියලා. ඒක හරියටම ඒ අපි දැන් ඔය රූපණ භාෂාවේ පාවිච්චි කරන දේවල් මට හරියටම දකින්න හම්බුණා ඔහු මේ නිරූපණය කරනකොට. ඔහු හරියට බලගත්තා ඒක. ඒ නිසා මම හිතනවා මේ අර ඔහු ගැන කියන්නේ නැතුව අනිත් ඒවා කියන්නම් බෑ. ඔහු ඉතාම විශ්මයජනක විදිහට මේ චරිතයට ආරූඪ වුණා. මේ චරිතය ගත්තා වූ හරියට.